ඒ අය මොකද කරන්නේ? කල් කියනවා මෙයත් දුස්සීලයි. මෙයත් දුස්සීලයි. එතකොට කොහොමද එක්කෙනෙක් විශේෂ උපතක් ලබන්නේ අනිත් එක්කෙනා පහළට වැටෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඔය මිනිස්සු ওই විදිහට කතා කරන එක බොහෝ කාලයක් අහිත පිණිස දුක පිණිස හේතු වෙනවා. එහෙම මිනිස්සු ප්‍රමාණය කරන්න යෑම. දැන් අපි අතින් කොච්චර ඕව වෙනව ඇතිද? දැන් අපි කියන්නේ බේබද්දෝ එන්න එපා මෙහෙට. ඒ කියන්නේ අපේ හිතේ හැම බේබද්දම එකයි කියන එකනේ. පැහැදිලිද මම කියන එක? අපි මේ තීරණයට ආවේ හැම බේබද්දම එකයි කියන තැන. ඊට පස්සේ කියනවා ජෝඩු එන්න එපා මෙහෙට. ඒ කියන්නේ මොකක් හරි ජෝඩුවක් නටපු නාටකමක් අහුවෙලා මේ. ඊට පස්සේ